Yesu Peter සියලුමට Yesu Peter. මම ප්‍රථමයෙන් නෝවා ගැන අපි කවුරුත් දන්නවා. නෝවා ඒ නැව හදලා එයාගේ පවුලේ කට්ටියත් අධර්මිෂ්ඨ අයව ඒ නැවට ළඟගත්තා. අගින්න පුළුවන් කට්ටිය නැක්ක බැරි වුණ කට්ටිය දාලා යන්නේ. නමුත් මම මෙතන මේ නෝවා ගැන කතා කරන්නේ කතා කරේ අපි දෙවියන් වහන්සේ විසින් අපිව තෝරගෙන මේ ජයග්‍රහණ මාවතට ඇවිල්ලා අපි ගොඩාක් මේ බයිබලේ ගොඩක් දේවල් අපි දැනගත්තා. අපිට විශ්වාසය කියන දේ ගොඩක් අවශ්‍යයි. නමුත් මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ පිරිසක් එක මේ ගමන යන්න අපිට ගොඩක් උදව් කරන අපේ පාස්ටර්ට. මොකද මම දන්න තරමේ පාස්ටර්ට තනියම නොවා වගේ යන්න පුළුවන්. ඒ ෆැමිලි එකත් අරගෙන. නමුත් පාස්ටර්ට අවශ්‍යතාවයක් නැහැ තනියම යන්න. දෙවියන් වහන්සේ තෝරගත්ත කට්ටිය තමයි මෙතන ඉන්නේ. ඉතින් සමහරව එන්න ඉන්නවා. නමුත් අපි දෙවියන් වහන්සේ තෝරගත්ත නිසා මෙතන ඇවිල්ලා විශ්වාසයෙන් යාඥා කරලා දෙවියන් වහන්සේ අපිට ලබා දීපු අවස්ථාව යහරා අපිට පාස්ටර් මේ බයිබලයේ තියෙන සත්‍ය දේවල් අපි ඉස්සරහත් බයිබලයේ කියුවා. නමුත් හරියට අවධානය යොමු නැහැ මේ බයිබලේ. මේ බයිබලයේ අවධානය යොමු උනේ මෙතෙන්ට ඇවිල්ලා පාස්ටර් තමයි අපිට බ්‍රේන් එකට කියන්නේ මනසට හරි දේ කියලා දුන්නේ. ඉතින් ඒ උඩ අපි දැන් දන්නවා මේ බයිබලයේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම නැවතවරක් පාස්ටර් ස්තුති කරලා අපිව මේ යහපත් විදියට ගෙනාවා. මට තව පොඩි කතාවක් මතක් වුණා. මම දැන් අවුරුදු 13කට ඉස්සෙල්ලා මගේ පුතත් එක්කම අපි හිටියේ දම්පේ. අපි ගියා පල්ලියට. පල්ලියට ගියා පූජාව. මේ චෙන්නක ඇවිල්ලා ඉන්නවා. එතකොට පුතාට අවුරුදු 2යි. එතන තව ෆැමිලි එකක් ඉන්නවා. තව පොඩි ළමයි දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. ඉන්නකොට දැන් පූජාව පටන් අරගෙන ටිකක් වෙලා ගියා. එතන හිටපු නෝනා කෙනෙක්. ෆැමිලි එකත් එක්ක ආපු නෝනා. ලොකු ලෙමන් පෆ් එකක් හදලා ඉන්න කට්ටියට බෙදුවා. පොඩි ළමයින්ට. මගේ පුතාට දෙනවා මගේ පුතා රිෆියුස් කරන්න කියන්නේ මේ ගත්තේ නැහැ. ඊට පස්සේ 3-4 පාරක් නෝනකෝ කන්න අනේ මේ ලෙමන් පෆ් රහයි කන්න කියලා ගත්තේ නැහැ. ඊට පස්සේ මගේ අතට දුන්නා. මෙයා කන්නේ නැහැ නේද? ඔයා කන්න කියලා. මම අරගෙන පුතාට දීපු ගමන් පුතාට අක්කාලා අරගෙන හරිම ආසාවෙන් කෑවා. එතකොට අපේ නෝනා මට ඉඳන් කියනවා බා දැක්කද ඒකේ කීරු මොකද්ද කියලා. විශ්වාසය. කියන්නේ ඒ පුතා දන්නවා මේ අද ආවේ නෑ විභාගයේ එයා දන්නවා මේ දෙන්නේ මගේ තාත්තා. මගේ තාත්තා වසවිස මට දෙන්නේ නෑ. ඒ විශ්වාසය නිසා තමයි එයා ඒක අරගෙන කෑවේ. අර අතනින් අර බිස්කට් එක දීපු ඒ කෙනා දෙපාරක් තුන් පාරක් දුන්නා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ දේශනාව පාස්ටර්ගෙන් අහලා මේකෙන් අහලා මේකෙන් පිට කරලා වැඩක් නෑ. මේක අවධානය යොමු වෙන මනසක් තියෙනවා. ඒ මනසේ වෙනත් ප්‍රශ්න තියාගෙන අපි ඇවිල්ලා මේ ආඥාවට සමන් දුන්නොත් ඒ ප්‍රශ්න තමයි මොලේ වැඩ කරන්නේ. පාස්ටර් කියන දේ අපි ඔළුවන්න හිනවන ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපි හරියට පාස්ටර් කිව්වා වගේ ස්වර්ගයට යන්න අවශ්‍ය නම් අපි හරියට මේ බයිබලෙන් දැනගන්න. පාස්ටර් කියන දේට සමන් දෙන්න. ඒක එතකින් මේ ජයග්‍රහණේ මාවතේ දේවස්ථානයේ ඇවිල්ලා මෙතන පාස්ටර් කියන දේ අහලා එතන ගේට්වෙන් හරි ගියාට පස්සේ අමතක වෙන්න හොඳයි. ඒක ෆලෝ අප් කරන්න ඕනේ. අනිත් එක තමයි මම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි අපි දෙවියන් වහන්සේව විශ්වාස කරන්න තව කාට හරි ගිහිල්ලා කියන්න ඕනේ. ඒ කියන්න ඕනේ අපි හරි දේ දැනගෙන. අපි හරි දේ දන්නේ නැතුව කියලා දෙවියන් වහන්සේ ගැන කාටවත් කියන්න අපිට